Hi everyone, welcome to my YouTube channel. ඉතින් අද චුටි පුතාගේ කෑම එක හදන විදිහ තමයි මම මේ වීඩියෝ එකෙන් ගේන්නේ. දවල් වරුවේ කෑම එක තමයි මේ හදාගන්න සූදානම් වෙන්නේ. අද මම චුටි පුතාට සුවඳල් හාල්, පරිප්පු, කව්පි, බෝචි, chicken, තලන බටු, වට්ටක්කා. මෙන්න මේ ටික යොදාගෙන තමයි අද චුටි පුතාගේ කෑම එක හදාගන්න මම සූදානම් වෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේ ටික හදාගන්නේ කියලා. මුලින් මම ඇතුළට බටර් ටිකක් දාගන්නවා. ඉතින් අද මම බටර් දාන්න හිතුවා. මොකද බත් එක චුට්ටක් රස වෙනස් කර ගන්න ඕන හින්දා. වෙනදට මම ගිතෙල් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් බටර් අපි දාලා උයාගත්තාම බටර් එක මෙහෙම රත් වුණාම ඉතින් පෝෂණය විනාශ වෙනවා. අද ඉතින් මම වෙනසකටත් එක්ක තමයි මෙහෙම හදාගන්න හිතුවේ. ඉතින් ඒකට ලුණු සුදු ලුණු කරපිංච ටික දාලා මේ විදිහට ටෙම්පරාදු කරගන්න ඕනේ. මාස 7ට වැඩි නම් තමයි බබාට මේ විදිහට ලුණු කරපිංච සුදු ලුණු එකතු කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මම චෝටි පුතාට ගෙදරදීම තුනුපහ හදාගත්තා. තුනුපහ හදාගත්ත වීඩියෝ එකකුත් මම දාලා තියෙනවා මගේ channel එකේ. ඒකත් බලන්න පුළුවන් අම්මලාට. තුනුපහ කුඩු ටිකකුත් මම මේකට දාගන්නවා. ඉතින් මෙහෙම දාගත්තාම චෝටි පුතාගේ කෑම එක හරිම සුවඳයි. එයාට කෑම එක කන්න තරම් හරි ආසාවක් දැනෙනවා ඒ සුවඳට. ඉතින් මේ විදිහට තුනුපහ එකක් හදාගෙන අම්මලාට තියාගන්න පුළුවන් සතියක වගේ කාලයක්. ඉතින් සතියක වගේ කාලයකට චුට්ටක් ඉතින් මෙහෙම හදාගෙන තියාගන්න. ඊට පස්සේ ආයි පොඩ හදාගන්න. ඊළඟට මම chicken ටික එකතු කරගන්නවා. මේ විදිහට හොඳට chicken ටික බැදෙන්න දෙන්න. එතකොට ඒකේ රසය ගොඩාක් වෙනස්. චුටි පුතාට ඒක හරිම රසවත් වෙනවා කෑමට ගන්න. ඊළඟට අපි හාල් ටික පරිප්පු කව්පි අත්‍යවශ්‍ය දේවල් ටික මෙන්න මේ විදිහට අපි ඒ ටෙම්පරාදු කරපු එකටම දාගන්නවා. දාගෙන හොඳට වතුර දාගන්නවා. මෙතනදී මම මතක් කරන්න ඕනේ අම්මලාට උණු වතුර පාවිච්චි කරන්න බබාගේ කෑම එක හදාගන්න. මොකද අපි ක්ලෝරින් වතුර දාන්නේ ගොඩක් අපිට විශ්වාස නැහැ නේ ඉතින් කොහොමද කියලා. ඉතින් බබාගේ කෑම එක හින්දා අපි පිරිසිදුද හදාගන්න ඕනේ හින්දා උණු වතුර පාවිච්චි කරන එක ගොඩාක් හොඳයි. ඒ නිසා උණු වතුර ටිකක් දාලා මේ විදිහට අපිට ඉක්මනට උයා ගන්නත් පුළුවන්. ඒ වගේම බබාට සෞඛ්‍ය ආරක්ෂිතව කෑම ටික හදා ගන්නත් පුළුවන්. ඉතින් මේ කෑම එක මාස 7ට වැඩි බබාලට දෙන්න පුළුවන්. උදේට දවල්ට දෙකටම හදලා දෙන්න පුළුවන්. ඉතින් බර වැඩි කරනවා අනිවාර්යෙන් වේල් 3ට බබාට බත් දෙන්න අම්මා ලෑස්ති කරගන්න. අනිවාර්යෙන්ම බර වැඩි කරගන්න පුළුවන්. ඊළඟට අපි බත් එක හොඳට ඉදුණට පස්සේ ලිප ඔෆ් කරලා අපි පලා වර්ග ටික එකතු කරගන්න ඕනේ. අද මම ගොටු කොළ එකතු කරගන්නවා. ඉතින් පලා වර්ග එකතු කරගද්දි මතක් කරලා ලිප ඔෆ් කරලා එකතු කරගන්න. එතකොට පෝෂණ ගුණය ගොඩාක් හොඳින් රැකෙනවා. මේක ඊට පස්සේ බබා කන විදිහට මත ගාලා හරි බ්ලෙන්ඩ් කරලා හරි චොප් කරලා හරි බබාට දෙන්න පුළුවන්. ඉතින් දිගටම බබාගේ රෙසිපීස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම දිගටම චුටි පුතාට හදන රෙසිපීස් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බබාගේ බර වැඩි කරගන්නේ කොහොමද කෑම වලින් බබාට බර වැඩි කරන්න අත්‍යවශ්‍ය වෙන දේවල් මොනවද මේ හැම දෙයක්ම මම මගේ channel එකේ අම්මලාට එක්ක share කරගන්න සූදානම් වෙනවා. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම් තවත් රසවත් රෙසිපි එකක් එක්ක අපි ආයි හමුවෙමු. සුබ දවසක්.